ළමයි මේ වීඩියෝ එක මම කරන්නේ ඔයගලන්ට රිවිෂන් පන්තියේ මම ඕගනික් කෙමිස්ට්‍රි පටන් ගන්නවා. ඒ කියන්නේ කාබනික රසායනය. ඒ සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඕගනික් කියලා කියන්නේ ඔයගේ A level කෙමිස්ට්‍රි පේපර් එකේ අතිශයින් වැදගත් කොටසක්. මොකද ඔයගේ පේපර් එකෙන් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලකුණු 24ක් විතර. මුළු පේපර් එකේම ලකුණු 24ක් විතර ඕගනික් වලින් කව වෙනවා. ලකුණු 24ක් කියලා කියන්නේ ආසන්න වගේ මුළු පේපර් එකෙන්ම 4න් එකක් විතර ඕගනික් තමයි තියෙන්නේ. ඔයාලට අනිවාර්යයෙන් MCQ ප්‍රශ්න 10ක් හම්බ වෙනවා මේකෙන්. ඒ වගේම ඕගනික් කෙමිස්ට්‍රි වලින් අනිවාර්ය ස්ට්‍රක්චර් ඩිසේ ප්‍රශ්නයක් එක්ක රචනා ප්‍රශ්නයක් හම්බ වෙනවා. හතරවෙනි ස්ට්‍රක්චර් ඩිසේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඕගනික්. ඒ වගේම අටවෙනි රචනා ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඕගනික්. එතකොට පේනවා MCQ ප්‍රශ්න 10ක් විතර අහනවා මේකෙන්. ස්ට්‍රක්චර් එකක් අනිවාර්යෙන් අහනවා. අනිවාර්ය රචනා ප්‍රශ්නයක් අහනවා කියන්නේ ඔයාට හොඳ ඒකකට යනවා නම් සුපිරිම් පන්නේ ඒකකට යනවා නම් අනිවාර්යයෙන්ම ඕගනික් කෙමිස්ට්‍රි හොඳටම පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා අපි කියනවා රිවිෂන් පන්තියක් වුණාට අපි පටන් ගන්න රිවිෂන් පන්තිය තමයි ඕගනික් පටන් ගන්න. හැබැයි අංග සම්පූර්ණ සිද්ධාන්තත් එක්ක. සියලුම ඕගනික් කෙමිස්ට්‍රි කරුණු ටික බිඳුවේ ඉඳන් සරල මට්ටමේ ඉඳන් සංකීර්ණ මට්ටම දක්වා ඕගනික් කෙමිස්ට්‍රි තිතටම උගන්වලා ඉවර කරනවා රිවිෂන් පන්තියේ. ඉතින් ගිය අවුරුද්දේ මගේ රිවිෂන් නාඹු ළමයිකට සාක්ෂි දරනවා. ඒගොල්ලෝ දන්නවා අපි රිවිෂන් පන්තියේ කොච්චර දුරට තීරි උගන්වනවද. මේක තීරි පන්තියක් වගේ තමයි. ඒ කියන්නේ රිවිෂන් පන්තිය වුණත් තීරි පන්තිය වගේම තාම සරලම සිද්ධාන්තේ ඉඳන් සංකීර්ණම සිද්ධාන්තය දක්වා තියෙන හැම කරුණක්ම හැම MCQ පොයින්ට් එකක්ම හැම රචනා පොයින්ට් එකක්ම හැම ස්ට්‍රක්චර්ඩ් පොයින්ට් එකක්ම හැම පොයින්ට් එකක්ම මේක උගන්වලා ඉවර කරනවා. ඉතින් ගිය අවුරුද්දේ ළමයි කියලා සාක්ෂි දරනවා. ගිය අවුරුද්දේ මහා තෝගයක් ඉන්නවා අපි ඒ ගත්ත ළමයි. ඒ වගේම මම කියන්නේ මේ සාර්ථක වැඩපිළිවෙලත් එක්කවත් සම්බන්ධ වෙන්න ඕගනික් කෙමිස්ට්‍රි වලට බැරි නම් හෝ ෆස්ට් ෂයි කරන ළමෙක් නම් ෆස්ට් ෂයි ළමයින්ටත් මිස් වෙලා තියෙන බලන් ඕගනික් කෙමිස්ට්‍රි ෆස්ට් ෂයි ළමයි කුණත් කිසි අවුලක් නැහැ. ඔයා පළවෙනි පාර කරත් දෙවෙනි පාර කරත් තුන්වෙනි පාර කරත් ඕනම දරුවෙකුට ගැලපෙන්න අපි මේ වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ. කිසිම බයක් නැතුව අනිවාර්යෙන් වෙන්න. පළවෙනි දවසේ බලන්න ඔයා මෙච්චර කාලේ ඉගෙන ගත්ත ඕගනික් එක සංසන්දනය කරාම ඔයාට පෙනෙයි අපි කොච්චර දුරට ඕගනික් කෙමිස්ට්‍රි උගන්වනවද මේක ඊටාම සම්පූර්ණයෙන් ඔයාට සිලබස් එකේ හැම කරුණක්ම නෑර විභාගයට ආන හැම පොයින්ට් එකක්ම නෑර අපි උගන්වලා ඉවර කරනවා. ඒ නිසා මතක තියාගන්න දවස් ටික වෙන් කරගන්න. මම දවස් ටික කියන රිවිෂන් පන්ති අපි ඕගනික් කෙමිස්ට්‍රි කරන. අපි පටන් ගන්න ඕගනික් කෙමිස්ට්‍රි මැයි මාසේ 14 වෙනි බදාදා බණ්ඩාරවල ප්‍රින්සිපියා එකෙන් මැයි මාසේ 14 වෙනි බදාදා 14 බදාදා උදේ 7:02 රිවිෂන් පන්ති අපි බණ්ඩාරවල පටන් ගන්නවා ඕගනික් කෙමිස්ට්‍රි. ඊට පස්සේ මැයි මාසේ 16 වෙනි සිකුරාදා රත්නපුර සිසුලුකයකේ ඊට පස්සේ මැයි මාසේ 19 වෙනි සඳුදා නුගේගොඩ සිසිජේකේ මැයි මාසේ 20 වෙනි අඟහරුවාදා ගම්පහ සිසිජේකේ අපි ඕගනික් කෙමිස්ට්‍රි පටන් ගන්නවා. ඉතින් මේ හැම දවසකම මම මේ කියපු දවස් ටිකේ ඔයාලට උදේ 7:00 දවල් 2 රිවිෂන් පන්ති අපි ඕගනික් කෙමිස්ට්‍රි උගන්වනවා. ඉතින් ඕගනික් උගන්වනවා කියලා කියන්නේ මම ඔයාලට කිව්වා කලින් ඔයාලට අපි මේකේ ලස්සන ටියුට් සෙට් එකක් දෙනවා. ඕගනික් වලටම හදපු ටිකක්. ඉතින් ඕගනික් වලට හදපු ලස්සන ටියුට් සෙට් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම අපි කියන ඔයාලට අපි ප්‍රතික්‍රියා පුහුණු කිරීමේ ටියුට් සෙට් එකක් දෙනවා. ඕගනික් ප්‍රතික්‍රියා පුහුණුව කියලා ටියුට් සෙට් එකක් දෙනවා. ඒ වගේම කාබනික පරිවර්තන කියන ඕගනික් පරිවර්තන අපි මුලින් ඉඳන්ම වගේ පටන් ගන්නවා ප්‍රිවිෂන් පන්තියේ. ඒ වගේම ඔයාලට විභාග MCQ ටියුට් එක පාස් පේපර්ස් 2000 ඉඳන් මේ දක්වා 2024 දක්වා තියෙන පාස් පේපර් MCQ ටියුට් එක ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම ස්ට්‍රක්චර් එසේ ප්‍රශ්න සහ එසේ ප්‍රශ්න තියෙන ටියුට් එකත් ඔයාලට හම්බ වෙනවා ඕගනික් වල. ඒ සියලුම ප්‍රශ්න පන්තියේ සාකච්ඡා කරනවා. ඔයාලට මම 2000 ඉඳන් 2024 දක්වා තියෙන සියලුම MCQ ප්‍රශ්න ටික පන්තියේ විවරණය කරනවා. හරිද? පන්තියේ විවරණය කරලා ඉවර කරනවා. අපි ඕගනික් ඉවර වීගෙන එනකොට. ඉතින් ඒ නිසා අපි මේක ලොකු වැඩපිළිවෙලක්. මේ ඕගනික් කියලා කියන්නේ සද්දන්ත වැඩපිළිවෙලක්. එහෙම කියන්න හේතුව ඔයාගේ මුළු පේපර් එකේම ලකුණු 24ක් කියන්නේ ලොකු ලකුණු ප්‍රමාණයක් ඕගනික් වලට වෙන් වෙනවා. මේ ලකුණු ප්‍රමාණය වලට 24න් 24ම ආසන 25ක් විතර හම්බෙන්නත් පුළුවන්. ඒ හැමෙන් ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ස්කෝර් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මම කියන්නේ මේ chance එක මිස් කරගන්න එපා. 2025 එක්සෑම් එකට කලින් ඔයාලට ඕගනික් කෙමිස්ට්‍රි ගොඩ දා ගන්න හම්බෙන අන්තිම chance එක මේක. මේ chance එක මිස් කරගන්න එපා. ඔයා ෆස්ට් ෂයි කරන ළමෙක් වුණත්, සෙකන්ඩ් ෂයි කරන ළමෙක් වුණත්, තර්ඩ් ෂයි කරන ළමෙක් වුණත් අනිවාර්යයෙන්ම ඕගනික් ටික සම්පූර්ණ කරගන්න ඕනේ. සුපිරිම් පන්නේ එකකට යනවා නම් අනිවාර්යයෙන්ම ඕගනික් ටික හොඳට වඩ පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියනවා මේ වෙලාවේ ඔයා සමහර ළමයි ඉන්න පුළුවන් දැන් 2024 රිසල්ට්ස් බැලුවාට පස්සේ නැවත වතාවක් කියලා කරන්න බලන් ඉන්න ළමයි. 24 A level ප්‍රතිඵලය දැක්කට පස්සේ ඔයා සෙකන්ඩ් ෂයි කරන්න හෝ තර්ඩ් ෂයි කරන්න සූදානම්ෙන් ඉන්නවා නම් ඔයාට සෙකන්ඩ් ෂයි හෝ තර්ඩ් ෂයි පටන් ගන්න හොඳ ආරම්භයක් ඕගනික් වලින් ගන්න පුළුවන්. ඒ සමන් කියන හැම දරුවෙක්ටම අනිවාර්යයෙන්ම ඕගනික් කෙමිස්ට්‍රි වලට එන්න ඔයාට ඕගනික් කෙමිස්ට්‍රි තිතටම පුළුවන් කරලා 100%ක් ඕගනික් ටික පුළුවන් කරලා ලකුණු 24ම ස්කෝර් කරන්න. ඔයාට හැම ලකුණු ප්‍රමාණය සම්පූර්ණ ප්‍රමාණය ස්කෝර් කරන්න අපි උදව් කරනවා. ඒකට ලොකු වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න. පහුගිය අවුරුදු වල රිවිෂන් පන්ති අබුදරුවකට සාක්ෂි දරනවා. ඉතිවත් ඇවිල්ලා බලන්න ඒ නිසා. තමන් කියන්නේ ෆස්ට් ෂයි කරත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. පළවෙනි පාර කරත් ඔයාලට එන්න පුළුවන් රිවිෂන් පන්තිට ඇවිල්ලා ඕගනික් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි තියරි පන්තික ඉගෙන ගන්නවා වගේම ඔයාලට ෆස්ට් ෂයි කරන ළමෙක්ට තියරි පන්ති ඉගෙන ගන්නවා වගේම ඕගනික් ටිකම රිවිෂන් පන්ති ඉවර කරලා දෙනවා. සම්පූර්ණයෙන් අංග සම්පූර්ණයෙන් ඉවර කරලා දෙනවා. ඉතින් සෙකන්ඩ් ෂයි කරන ළමයි, තර්ඩ් ෂයි කරන ළමයි, ෆස්ට් ෂයි කරන ළමයි ඕනම ළමයෙක්ට ෆස්ට් ෂයි කරත්, සෙකන්ඩ් ෂයි කරත්, තර්ඩ් ෂයි කරත් අපේ රිවිෂන් පන්තිට ඇවිල්ලා ඕගනික් ටික තෙතරම ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් ඕගනික් ගොඩ දා ගන්න ගමන් ඔයා පහුගිය පාඩම් වලට කවර් කරගන්න මගේ රැපිඩ් රිවිෂන් පන්තිට සම්බන්ධ වෙන්නත් පුළුවන්.
රැපිඩ් රිවිෂන් පන්ති හරහාට මම පහුගිය පාඩම් ඒ කියන්නේ මම රිසල්ට්ස් එන්න කලින් මේ පහුගිය මාස 4 ජනවාරි ඉඳන් අප්‍රේල් මාස දක්වාම උගන්වපු පාඩම් ටික නැවත වතාවක් රැපිඩ් රිවිෂන් පන්ති උගන්වනවා. එහෙනම් අපි ඕගනික් වලින් හම්බෙමු. මම කලින් කිව්ව දවස් ටිකට අදාළව ඔයාගේ ආයතනයට එන්න. ඒ වගේම මට කියන්න ඕනේ ඔන්ලයින් කරන ළමයි. මගේ රිවිෂන් පන්තියේ ඔන්ලයින් එන ළමයි ඉන්නවනේ. ඔන්ලයින් එන ළමයින්ට අපි ඔන්ලයින් දරුවන්ට ඕගනික් පටන් ගන්නෙ මේ මාසේ 20 වෙනි අඟහරුවාදා. ඔන්ලයින් දරුවන්ට පුළුවන් මේ මාසේ 20 වෙනි අඟහරුවාදා CCG හෝ සිසිලුක ඇප් හරහා සම්බන්ධ වෙන්න. ෆිසිකල් දරුවෝ මම කීප දවස් ටිකේ ප්‍රින්සිපියා එකට සිසිලුක එකට නුගේ කොටසක් ගම්පත් CCG වලට එන්න. ඔන්ලයින් දරුවෝ ඔන්ලයින් ක්‍රමවේදය හරහා මේ මාසේ 20 වෙනි අඟහරුවාදා සම්බන්ධ වෙන්න ඕගනික් වලට. එහෙනම් කට්ටියටම ජය වේවා. අපි හම්බෙමු ඕගනික් වලින් එහෙනම්.